Hello guys, welcome back to my YouTube channel. අද මම අරගෙන ආවේ අන්නාසි ව්‍යංජනයක රෙසිපි එකක්. අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අන්නාසි ගෙඩිය පොත්ත ඉවත් කරගන්න. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අන්නාසි ගෙඩිය කපා ගන්න. අන්නාසි ගෙඩිය උයා ගන්න අනිවාර්යයෙන්ම මැටි භාජනයක් ගන්න. දැන් කපාගත්තු අන්නාසි ටික මැටි භාජනයට දාගන්න. ඊට පස්සේ අන්නාසියකට එකතු කරගන්න මිරිස් තේ හඳක් 3-5 තේ හඳක් කබල බෙද ගන්න ඕනි වෙනවා. මේ වගේ ගානට එද්දි ලිපෙන් බා ගන්න. මේකෙන් ටිකක් ඉතුරු කරලා ඉතුරු ටික ඔක්කොම අන්නාසියකට දාගන්න. ඊට පස්සේ අපිට ඕන වෙන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. මේ ටික කපලා තියාගන්න. කපාගත්තු රතු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ කපාගත්තු සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ රම්පේ කරපිංචා දෙකම එකතු කරගන්න. දිය කිරෙන් තමයි මේක ලිපේ තියන්නේ. ඒ හින්දා මේක කවලම් කරගන්න දිය කිරි දාලා ලුණු කැට ටිකක් දාන්න ඕනි වෙනවා. මට මෙතන ලුණු කැට දාන්න මතක නැතුව යනවා. මම පස්සේ තමයි ලුණු කැට දාන්නේ. එහෙනම් ඔයාලා ලුණු කැට එකතු කරගන්න. එකතු කරලම කවලම් කරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන කිරි ටික හොඳට රත් කරගන්න. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් කිරි ටික හොඳට නටනවා. මේකට ඊට පස්සේ උකු පොල් කිරි දා ගන්න ඕන. සාමාන්‍යයෙන් අන්නාසි වලට සීනි දානවා. මම නම් සීනි දාගත්තේ ලිප ඕෆ් කරාට පස්සේ. මොකද සීනි කළු වෙනවා. සීනි කරවුනහම අන්නාසියේ රස නැතව යන නිසා තමයි මම අන්තිමටම සීනි දාගන්නේ. මේ රෙසිපි එකට අන්නාසි හදලා බලන්න හරිම රසයි. ඉතින් ඔයාලත් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා අහවත තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න.